මේ තියෙන සැමන් මාළු. ඒ වගේ ලොකු මල්ලක් තියෙනවා. ඕංචි මේ ෆ්‍රෝසන් එක ගන්න එක ලාභයි. ඉස්සරට වඩා ටිකක් ඉතින් වියදම වැඩි. අද අපි යනවා කඩේට බඩු ගන්න. ඒ කියන්නේ මාසෙට ගෙදරට මාසෙට ඕන කරන බඩු ටික ගන්න යනවා. හොදටම වහිනවා. ඇස්සා කියලා ඉතින් ඒ ටික ගන්න යන්න තුන හැනේ. ආයෙ දවසකුත් නැහැ. ඒ හින්දා යනවා මාසෙට ඕන කරන බඩු ටික අරගන්න. ඉතින් මං හිතුවා දැන් කාලෙකින් මේ සාමාන්‍යයෙන් අර දැන් මේ ටිකක් බඩු වල ගණන් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මාසෙට සාමාන්‍යයෙන් දැන් කොච්චර වේදමක් යනවද කියලා පෙන්වන්න. හැබැයි අපි ගන්න ඔක්කොම බඩු ටික මේ සුපර් මාකට් එකෙන්ම නෙමෙයි ගන්නෙ. තා පොඩි පොඩි තැන් වලින් තර ගන්නවා. ඒ විස්තර පස්සේ කියන්නම්කෝ. අපි එනම් දැන් යමු මාසෙට ඕන කරන බඩු ටික අරගෙන එන්න. අද අපි යන්නේ ලොපියා එකට. ජපාන් ඉතින් ගොඩක් සුපර් මාකට් තියෙනවනේ. ලොපියා එක සාමාන්‍යයෙන් ටිකක් ප්‍රසිද්ධයි. මොකද ඒක ටිකක් ගණන් අඩුවට දේවල් ටිකක් තොග වගේ ගන්න පුළුවන්. මේක ළඟදි තමයි අපේ ගෙවල් ළඟ දැම්මේ. ඉතින් මීට කලින් ටිකක් ඈත තියෙන එකට තමයි අපි ගියේ. දැන් ගෙවල් ළඟ තියෙන ඉතින් හරිම ලේසි. මම මේකට කලින් ඔයාලව එක්කන් ගිහින් තියෙනවා. හැබැයි ෆුල් vlog එකක් අරන් ඇවිල්ලා නැති හින්දා තමයි මට හිතුනේ ඔයාලවත් එක්කගෙන මේ පාර යන්න. එහෙනම් යමු අපි ලොපියා එකට මොනවද තියෙන්නේ කියලා බලන්න. මාළු ෆ්‍රෙෂ් මාළු ඉන්නවා 1800 එක කූරියේ. තඩි පොකුරිස්සෝ ඉන්නවා. පොකිරිස්සෝද? කකුලු දෙකක් 2290යිද? ඉස්සෝ ගන්නවද? ඕ මේක ගත්තේ. ගන්නවද? අපි ඉස්සෝ එකක් ගන්නවා. ඒක කීයද? 1700 1177යි. මේ තියෙන්නේ සැමන් මාළු. ඒ වගේ පොඩි එක 722 නෑ 879යි. ලොකු ඒවා එක එක ගණන් වලට තියෙනවා. මේ පැත්තේ තියෙන්නේ සැමන් මාළු. ඒවත් එක එක ගණන් වලට තියෙන්නේ. මේක 1000 ගාන. මේ 900 ගාන. මෙතන 30 තියෙනවා. ඒවා මේ මෙන්න මේක එහෙම ෆ්‍රෝසන් වගේ එකක්. ඒකේ ගාන 990යි. මේ ඔක්කොගේම ගාන ලංකාවේ ගානෙන් කොච්චරක්ද කියලා දාන්න ස්ක්‍රීන් එකේ. ඒක 990යි. ලොකු ඉස්සෝ තියෙනවා. ඒක 1790ද? මේ 8 ගාන නේද? ටැක්ස් එක ගාන. 1933. චෙරි තියෙනවා. සාම්පල්. ගෝවා තියෙනවා. ගෝවා ඉවර වෙලා 100 නෙමෙයි 214යි. ලීක්ස් තියෙනවා. ලීක්ස් 216යි. දෙකක් වගේ තමයි තියෙන්නේ. කෙසෙල් තියෙනවා. කෙසෙලුත් එක එක ගණන් වලට තියෙනවා. මෙතන 106යි ගාන. ඔව් ඉතින් මට ආසයි හිතුණා. මේන් බලන්න. සාමාන්‍යයෙන් ජපානයේ අපේ පැතිවල නම් දකින්න නැති දෙයක්. හරිද මේ වගේ ඇවරි පිටි. අර කෙසෙල් ඇවරි. ඒක 322යි. මෙතන තියෙන එක 74යි. ඒ වගේ එක එක ගණන් වලට කෙසෙල් තියෙනවා. ආයේ ඩ්‍රැගන් ෆෘට් තියෙනවා. ඩ්‍රැගන් ෆෘට් තියෙනවා 430යි. ඊළඟට තක්කඩි තියෙනවා. තක්කඩිත් තියෙන්නේ අර වගේම එක එක ගණන් වලට. මෙතන තියෙනවා 106යි. ඊට පස්සේ මෙතන තියෙනවත් ඒ ගණන් 300 ගණන් වලට තියෙනවා. ඔය මෙන්න මේ පොඩි ඒවා මේ 192ට තියෙනවා මේ.
කැරට් තියෙනවා. ඊට පස්සේ කැරට් එළවලු. මේක 214යි. මේවා ඉතින් හැමදාම මේ ගණන් වලටම නෑ. වෙනස් වෙනවා. ගන්නද කැරට් එකක්? 214යි. හොඳ එකක් තෝරු. ඒක කැඩිලා. මේක පොඩ්ඩක් හොඳයි වගේ. පැලවෙන්නේ ඇවිල්ලා හැබැයි. මේ ගමු. විශේෂ කෑමක් ගන්න හදන්නේ. මේක මොකද? අස්පරාද? අස්පරා කියලා තමයි කියන්නේ. මේක ලංකාවේ කොහිලා හදනවා වගේ හදන්න පුළුවන් කියලා වීඩියෝස් වල දැක්කා. මම පොඩ්ඩක් try කරලා බලන්න හදන්නේ. ඒක වෙන්නේ 214යි. ඒකකුත් ගත්තා. නක්කා ෆ්‍රෙෂ් එක 250යි. ඒක නෑ හැබැයි ගොඩක් තියෙනවා. ඕනේ නේද? ලුණු 430යි. මේ වගේ ලොකු මල්ලක් තියෙනවා. ලොකු මල්ලක්. වැටෙන්න. මේ වගේ ලොකු මල්ලක් තියෙනවා. වම්බටු තියෙනවා. ඒවත් එක එක ගණන්. ඒ කියන්නේ අර ප්‍රමාණය. මෙන්න මේකේ ගොඩක් තියෙනවා. අල්ල ගන්නත් බැහැ. මේ ගොඩක් තියෙන එක 430යි. ඊළඟට සුදු ලුණු තියෙනවා. අර ලුණු වගේම සුදු ලුණුත් වෙන ලොකු මලු තියෙන්නේ. 430යි එක මල්ලක්. සෑහෙන්න තියෙනවා ඒකනේ. ඒකකුත් ගත්තා. ඊට අපි යමු මීට් අයිටම් තියෙන පැත්තට. මේ තියෙන්නේ චිකන්. හරිද? ඔව් කුකුලා. මේ චිකන් කකුල්. මේකේ තියෙන චිකන් කකුල් විතරයි. ඒක කීයද? 555යි. පොඩ වැතුනා චිකන් 599. ඒ කියන්නේ 600ක් වගේ. ඒ ඔක්කොම ඒ එක එක ගණන් වලට තියෙනවා. දැන් මේක 585යි. මේවා 555යි. එහෙම එක එක ගණන් වලට තියෙනවා. අපි ගන්නද? ගමු චිකන් එක ගන්න ඕනේ. පෝක් නේද? කීයද ගාන? මේක නම් වඩා 8cc එකයි. මේතර තියෙන පෝක් ඒවා. මම නම් පෝක් ගැන වැඩි දන්නේ නැහැ. මේ මොනවද මේ තෙල් කෑලිද මොනවද මන් දන්නේ නැහැ. මම කන්නේ නැතිද දන්නේ නැහැ. ඒවත් එක එක ගණන් වලට තියෙනවා. 900 ගණන් වලට තියෙනවා. 500 ගණන් වලට තියෙනවා. 600 ගණන් වලට මෙතන 1000 ගණනටත් තියෙනවා. මෙන්න මේක 1000 ගණන්. ඊළඟට අපි යනවා මෙන්න මේ පැත්තට. මේ තියෙන්නේ චීස් කේක්. ඒවත් ඉතින් කොහොමත් එක එක ගණන් වලට තියෙන්නේ ඩෙසර්ට් වර්ගනේ. මේ හරිය තියෙන්නේ සරදා. නිකන් අර බත් එක කන්න පුළුවන් ඒ වගේ දේවල්. මේ චීස් කේක් වලට නම් පිස්සු හැදෙනවා. මේක රහ පාටයි. ඒක තමයි මේකත්. ඒක දුඩු තියෙන්නේ. මේ සුපර් මාකට් එකේ මේක තමයි ප්‍රධානම එක. පීසා. ඔව් ජනප්‍රිය මේක. මේ එක එක ගණන් වලට තියෙනවා මේ. පීසා. මේක 599යි. ඉතින් ලාභයි. ගොඩක් අය මේකට එන්නේ ඔන්න ඕක ගන්න තමයි ළමයි. අපිත් එකක් ගත්තා. මෙතන තියෙන්නේ ඩෙසර්ට්. හරිද? මේවා රහ පාටයි නේ. මං අර හොයන එක චීස් කේක් ආවිතිය. ගන්නවනේ චීස් කේක්. චීස් කේක් එක එක වර්ග තියෙනවා. මේක මාචා. මේක මොකක්ද වන්ද? මේක බේක් එක. මේක ඔරිජිනල් ස්වීට්. මොකක්ද වන්දන්නේ? කොහොම හරි ගොඩේවා චීස් කේක් වර්ග නම් තියෙනවා. අපි අද මොකද්ද ගන්නෙ? මේක කාලා බැලුවා. මේක රසයි. මේ බේක් චීස් කේක් එක රහයි. අපි අද මේක ගන්නවා. අපි යම් විතර බලන්න. හැබැයි විතරත් එක එක ගණන් වලට තියෙනවා. හරිද? අපි අද විතර ගන්න ගෙදර විතර තියෙන හින්දා මේ මේතන තියෙන විතර එක 359යි. හරිද? මෙතන තියෙන
සුදු බිත්තර එක 301යි. ආන් ඒ වගේ එක එක ගණන් වලට බිත්තරක් තියෙනවා. හරිද? ඊට පස්සේ අපි යමු හාල් බලන්න. මේ තියෙන්නේ ජපන් හාල් එක කිලෝ 10 පැක් එක. ඒක වෙනවා 5938ක්. කිලෝ 10 එක තමයි මෙතන තියෙන්නේ. අපි ඉතින් හාල් අරම යමුකුත් ගන්නෙ නෑ. ඒවා තියෙන හින්දා අපි මේ ජපන් හාල් ගොඩක් ගන්නෙ නෑ. අපි ගන්නේ ගොඩක් බාස්මති. ඒ හින්දා ඉතින් මේ අර ඔයාලට පෙන්වන්න ඕන හින්දා තමයි මම මේක වීඩියෝ කරගත්තේ. දැන් අපි ආවේ බටර් එකක් ගන්න. බටරුත් ඉතින් එක එක ගණන් වලට තියෙනවා. අපි ගන්න බටර් එක නැද්ද මන්දා? ඊළඟට අපි යමු බනිස් තියෙන පැත්තට. මේ වරන් ඉතින් මේ මම නිකන් ඔයාලට පෙන්වන්නේ. මේවා ඉතින් ගන්නෙ නෑ. මේ කියන්නේ මේවා හැමදාම ගන්නෙ නෑ. ඔය මේවා ඉතින් අර දැක්කාම ගන්න ඒවා. හැමදාම ගන්න දේවල් තමයි මම ඔය පෙන්නුවේ. තව ඉතින් මේකේ ගොඩ දේවල් තියෙනවා. ඒවා ඉතින් අපි හැමදාම ගන්න නැති හින්දා ඔයාලට පෙන්නුවේ නැහැ. ඊළඟට සැමන්. මෙතන සැමන් තියෙනවා 117යි. හරිද? මෙහි තියෙන සැමන් ගොඩක් ඒවා පැණි රහයි. ඉතින් හොඳ ටිකක් බලලා තමයි මේ ගන්න වෙන්නේ. මේක හොඳයි මේ නිල් පාට එක. දෙකක් ගත්තද? ඊට මෙතනක් තියෙනවා සැමන්. ඒවා ටිකක් ගණන් වැඩි. 430යි. මෙන්න මෙතනත් හාල් තියෙනවා. හරිද? මේක මෙතන තියෙන කිලෝ 5 එක. ඒක වෙනවා 2970ක්. මෙතන ආයි කිලෝ 10ක තියෙනවා 5182යි. ඊළඟට මෙතන තියෙනවා ෆ්‍රෝසන් පළතුරු. මේක බ්ලූබෙරි 538යි. අඹ තියෙනවා. මේකෙන් අයිස්ක්‍රීම් හැදුවා හැකි. ඇපල් මැංගෝ මේක පැණි රහයි. 538යි. මෙතන ඇවකාඩෝ තියෙනවා 538යි. මෙතන තියෙන පළතුරු වර්ග එළවලු වර්ගක් තියෙනවා. මටත් ගන්න ඕනේ නෑ බණ්ඩක්ක තියෙනවා. බෝන්චි එකක් ගන්න ඕනේ. මේ තියෙන්නේ බෝන්චි මේ ෆ්‍රෝසන් එක ගන්න එක ලාභයි ළමයි. 193යි මෙන්න මේක වෙන්නේ. ගොඩෝ තියෙනවා ඒකේ. අපි බලමු තෙල් ඔයිල් කෑමු යන්න ගන්න ඒවා. ඒවත් හැම එක කියන්නේ එක එක ගණන් වලින් තියෙනවා. මේක 297යි. ටිකක් ඒක අර ඇඟට සුට්ටක් හොඳ නැහැ කියලා තමයි කියන්නේ. මෙහි අය ටිකක් ගණන් වැඩි තෙල් වර්ග තමයි පාවිච්චි කරන්නේ. අපි ගන්න අර යට තියෙන එක. අපි ගන්න මෙන්න මේ තෙල් එක. ඒක වෙන්නේ 430යි. මෙතන තියෙනවා පීනට්ස් වර්ග. උඩම තියෙන ආමන්ඩ් එක. ඒක වෙනවා 538ක්. මේක නිකන් මේ තෙල් රටකදද? ඒක නම් රහ පාටයි ඇයි ස්පයිසි පීනට්. 300 ගාන. කන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේව ෂුවර් නේනේ? I don't know. මේක තමයි. තාපු පික් කන්න බෑ. ඇයි? දෙක් කන්න බෑ. මේක තමයි. මේ එහෙම වැඩිලා කන්න. අර කට කොරලේ. එහෙමද? ඔව්. තාචියෝ තියෙනවා 538යි. කජු තියෙනවා 538යි. මේ එක එක කලවම් තියෙනවා. මේක රහයිද? මේක පැණි රහ වැඩි. ඔව් ඒක තමයි රහයි. මම ගන්න මෙන්න මේ පීනට් එක. ඒක රහයි. බටර් පීනට් 214යි. දාන්න. ආමන්ඩ් එක එක පීනට්ස් වර්ග මික්ස් වෙච්ච ඒවා මික්ස් නට්ස් එක එක ඒවා තියෙනවා එක එක ගණන් වලට. කැමති විදියට බලලා ගත්ත හැකි. ඔන්න අපි බඩු ගත්තා. දැන් ඒ ටික බෑග් වලට දාගෙන ගෙදර යන්න තියෙනවා. මෙන්න මෙච්චරක් ගියා අපිට ගාන 10435යි. තව ගන්න දේවල් තියෙනවා. තව ගන්න තියෙනවා ටිෂු පේපර්ස් සහ ටොයිලට් පේපර්ස්. ඒවා මේකේ නෑ.
ඒක ගන්න යන්න ඕන ඩ්‍රග් ස්ටෝර් එකට. ඔන්න ගෙදර ආවා. ඩ්‍රග් ස්ටෝර් එකට ගියා. ඩ්‍රග් ස්ටෝර් එකට ගිහිල්ලා ටොයිලට් පේපරුයි ටිෂු පේපරුයි අරගෙන ආවා. වහිනවා මං වීඩියෝ කරගන්න ගියේ නෑ අනේ බඩුත් උස්සගෙන තෙමෙනවත් එක්ක. එහෙනම් මේ ටක් ගාලා අරගෙන ආවා. මේක තමයි අපි ගත්ත ටොයිලට් පේපර්ස් එක. දැන් මේ අර මාසෙට ඕන කරන දේවල් ඉතින් දැන් කියන්නේ ඔයාලට මාසෙට ගත්ත දේවල් නේ. ඒ තමයි මේකත් පෙන්වන්නේ. මේකෙත් එක එක ප්‍රයිසස් වලින් තියෙනවා. මේක 500 ගාණක් උනේ 400 ගාණක් අර රවුම් ගානකට මම කියන්නේ. හරිද? මේක ටිෂු පේපර්. මේක උනේත් 400 ගාණක්. කොහොම හරි තව මොකක් හරි එකක් ගත්තා මං හිතන්නේ මෙන්න මේක. මේක අර ගෙදර සුවඳට තියාගන්න තියෙන එකක් මේක. මේකේ පොඩි ගෑස් සිලින්ඩර් වගේ පොඩි එකක් තියෙන්නේ. ඒක දාන්න එකක් තියෙනවා. ඒකට දාලා මේ තියන්න තියෙන්නේ. මේක මාසයක් එකමාරක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඔක්කොටම ඒ කියන්නේ ටොයිලට් පේපර්ස් වලටයි ටිෂු පේපර් වලටයි ඒකටයි 1500 ගානක්ද? 1500 ගානක්ද? 1600 ගානක් තමයි ගිහින්. කොහොම හරි 1000 ගානයි. ඉතින් අර බඩු ටිකට 10000 ගානක් ගියා. 1000 ගානයි 11000 ගානක් වගේ තමයි මේ ගිහින් තියෙන්නේ. හැබැයි මේ මාසෙට ගන්න ඔය බඩු ටිකට නෙමෙයි. ඒ කියන්නේ කොහොමද කියන්නේ මං කලිනුත් කියන්නේ හාල් එහෙම ගන්නෙ නෑ කියලා. හාල් අපි ගන්නේ නේපාල් කඩේ. එතකොට නේපාල් කඩෙන් පරිප්පු ගන්නවා, හාල් ගන්නවා, කජු එහෙම තිබ්බොත් ගන්නවා, ආයි මුං ඇට ඔය වගේ පොඩි පොඩි දේවල් ගන්නවා. ඉතින් එතකොට ගාන එහෙම වෙනවා. කොහොම හරි ඉස්සරට වඩා ටිකක් ඉතින් වියදම වැඩි. ඉස්සර ඉතින් කොළ 3ක් වගේනේ ඉතින්. දැනුත් ඉතින් හැබැයි වැඩිමත් නෑ නේද අනේ. අපි ඉතින් කොළ 3ට ෂේප් කරගන්නවා. අනේ මං ගොඩක් කන්නේ. කොහමද ඉතින් එහෙම බඩුවල ගණන් වැඩි වුණා කියලා ඉතින් අපේ අර ගාන දැන් අපි කොළ 3ක් වගේ තමයි මාසෙට දාලා තියෙන්නේ. ඒ කොළ 3ට එහා ඉතින් යන වෙලාවල් ඇවිත් නැහැ තාම. කොළ 3 තමයි. බඩුවල ගණන් වැඩි. අපි ඉතින් බැලන්ස් කරගන්න ඕනේ. පොඩක් අඩුවෙන් කාලා. පිස්සු දනේ මම නම් මේ ගණන් වැඩි කියලා මං නම් අඩුවෙන් කන්නේ නැහැ. මං හොඳට කාලා බිලි ඉන්නවා. මට එච්චර පිස්සුවක් එච්චර පිස්සුවක් මට නෑ. පිස්සුද මම කනවා. මට ඔය විකාර නෑ. එහෙනම් ඉතින් ඔය වගේ ගාණක් තමයි මාසෙට යන්නේ. කොළ 3ක් වගේ. මේ ටිකට ඉතින් කොළයක් වගේ තමයි ගියේ. එළවලු එහෙම අපේ අර මම කලින් vlog එකේ ගිය සතියේ ඔයාලා එළවලු කඩේකට එක්කගෙන ගියේ. ඒ කඩෙන් තමයි එළවලු ගන්න ගොඩක් වෙලාවට. ඉතින් මේ ඒ හින්දා ඉතින් ඒක ටිකක් පොඩක් මේ ගාණමයි කියලා හරියටම කියන්න අමාරුයි. කොහමරි කොළ 3ක් වගේ තමයි යන්නේ. මෙහි කියන්නේ ටිකක් අර සිටි එකේ හින්දා ටිකක් ගණන් වැඩි. ගණන් ඉතින් අඩුවෙන් යන වෙලාවලුත් ඒ කියන්නේ අඩුවෙන් යන පැතිත් ඇති. එහෙනම් ඉතින් ඔහොම තමයි අද vlog එක. ඉතින් අද vlog එක ගැන මොකද හිතුනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔය ටික තමයි අපි ගෙදරට ගත්ත බඩු ටික. එහෙනම් ඉතින් ගිහින් එන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. බයි.